අපිට නිකන් අර සනීප නැතුණා නම් ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් ගාවට යනවා. අපිට ගෙයක් හදා ගන්න ඕන නම් ඒකට ප්ලෑන් එකක් ගන්න ඕන නම් අපි යනවා ආකිටෙක්චර් කෙනෙක් ගාවට. අපිට ලීගල් ප්‍රශ්නයක් තිබ්බනම් අපි යනවා ලෝයර් කෙනෙක් ගාවට. ඒ වගේම ඔයාගේ පුතාගේ දුවගේ නැත්තම් ඔයාගේ අධ්‍යාපනයේ පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන නම් ඔයා යන්න ඕනේ රෙකග්නයිස් කවුන්සලර් කෙනෙක් ගාවට රෙකග්නයිස් ඒජන්සි එකක් ගාවට. අපේ ඉන්නවා UK වෙරිෆයිඩ් කවුන්සලර්ස් 13ක්. කැනේඩියන් රෙකග්නිෂන් වීසා කරන්න පුළුවන් කට්ටිය ලංකාවේ ඉන්නේ 10ටත් වඩා අඩු ප්‍රමාණයක්. අපේ ඉන්නවා ඒක දෙන්නෙක්. ඇමරිකාවට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන නම් ඇමරිකාවට තියෙන ක්වොලිෆිකේෂන් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒකත් ලංකාවේ 10 දෙනෙක්ට වඩා අඩුවෙන් තමයි ඉන්නේ. ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන නම් ඔස්ට්‍රේලියාවට ළමයි යවන්න පුළුවන් ක්වොලිෆිකේෂන් කට්ටිය ගොඩක් ඉන්නවා. ලංකාවේ ඒකින් උත් අපේ දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම අපි ඔස්ට්‍රේලියාවට කැනඩාවට UK වලට ඇමරිකාවට ගොඩක් ළමයි යවලා තිනවා. ඔයා හරි තැනට යන්න ඕන නම් ඔයාගේ පුතාට දුවාට හරි තැනක් හොයා ගන්න ඕන නම් අපිව කන්ටැක්ට් කරන්න. අපි අපේ කවුන්සලර්ස්ලගේ ක්වොලිෆිකේෂන් ඔක්කොම පෙන්නනම අපේ කන්සල්ටේෂන් එක ඔයාලට පටන් ගන්නම්.